සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. වෙල්කම් ටු මයි YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කෙසෙල් ගෙඩියකින් කොහොමද කෙසෙල් කැවුම් පහසුවෙන්ම හදාගන්නේ කියලා. මේකට අපිට ඕනේ ලොකු කෙසෙල් ගෙඩියක්, බිත්තරයක්, ඒ වගේම සීනි ග්‍රෑම් 75ක්, පිටි ග්‍රෑම් 100ක්, ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 60ක් විතර වගේ. මේ ප්‍රමාණවල ඔයාලා ගන්න කෙසෙල් ගෙඩිය ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්. කෙසෙල් ටික මේ විදිහට හොඳින් පොඩි කරගන්න. දැන් මේ විදිහට හොඳින් පොඩි කරගත්ත කෙසෙල් ටිකට මේ විදිහට බිත්තරේ කඩලා එකතු කරගෙන හොඳින් මික්ස් කරගන්න. දැන් සීනි ටිකත් මේ වෙලාවේදී එකතු කරලා හොඳින් කලවම් කරගන්න, සීනි කැට හිටින් නැති වෙන්න. දැන් පාන් පිටි ටික එකතු කරමින් මේක බැටරියක් විදිහට හදාගන්න කලවම් කර කර. දැන් මේ වෙලාවේදී ලුණු කුඩු තේ භාගයක් විතර මේ විදිහට එකතු කරගන්න. එකතු කරලා ඒකත් හොඳින් කලවම් කරගන්න. දැන් ෆ්‍රෙෂ් මිල්ක් ටික මේ විදිහට එකතු කරලා හොඳින් මික්ස් කරගන්න. මේක බැටරියක් වෙන විදිහට තික් එකට හදාගන්න ඕනේ. උකු බැටරියක් විදිහට ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරලා බැටරිය හදාගන්න මේ විදිහට. මේ වෙලාවේදී එන සල්ලට දෙක තුනක් තලලා මේ විදිහට එකතු කරගන්න. වැනිලා ටිකක් මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. දැන් කැවුම් එක හදාගන්න භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් මේ විදිහට එකතු කරගන්න. දැන් පොඩි කප් එකක් ආධාරයෙන් මේ විදිහට කැවුම් එක හදාගන්න. හරිම ලේසි, ඉක්මනින්ම හදාගන්න පුළුවන් කැවුම් වර්ගයක් තමයි. ඒ වගේම හරිම රසයි මේ කැවුම් එක. තේ බොන වෙලාවට පහසෙන්ම හදාගෙන කන්න පුළුවන්. මේ තියෙන මං හදාගත්ත කෙසෙල් කැවුම් ටික හරිම ලේසි වගේම ඉක්මනින්ම හදාගන්න පුළුවන්. මාරම රසක් තියෙන මේ කැවුම් එකේ. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. හදලා බලලා මටත් බලන්න, ෆොටෝ එකක් කමෙන්ට් එකක් විදිහට දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරන්න. මේ වගේ වීඩියෝ ගොඩක් තියෙනවා මගේ channel එකේ. ඒවත් ගිහින් බලන්න. ඉක්මනින්ම මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන එන්න. එතකම් මාත් එක්කම ඉන්න. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ආදරෙයි.